Sugandhi
අදිවාසේතු නොබන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය අභිගන්හාතු ආදිවාසේතු නොබන්තේ බේසඤ්ඤං පරිකප්පිතං අනුකම්පං උපාදාය අතිගන්හාතු ආදිවාසේතු නොබන්තේ පායසං පරිකප්පිතං අනුකම්පං අතිගන්හාතු මුත්තං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම උදයාමි මුනින්දස්ස සිරිපාග සරෝරුහි යාවතා භගවාලෝකි පිත්තේය තව සාසනම් තාවතාපති පින්නතුනි මේ තුන් ලෝකයේ යම් තැනක බුදුරජාණන් වහන්සේගේ බුදු අධිකම් මත නිර්මල සරුවක්ඥ ධාතුන් වහන්සේලා වැඩ හිඳිනවා නම් සුදු බුදු රැස් විහිදමින් වැඩ හිඳින ලලාට ධාතු, අකු ධාතු, ග්‍රීවා ධාතු, දන්ත ධාතු, කේශ ධාතු, ඌර්ණරෝම ධාතු, අට්ටික ධාතු, නක ධාතු යන සියලු සරුවක්ඥ ධාතුන් වහන්සේලාටත් ඒ සරුවක්ඥයන් වහන්සේ පරිහරණය කරන ලද යම් පාරිභෝගික ධාතුන් චෛත්‍යයන් වහන්සේ නමක් වෙත්නම් ඒ සියලු පාරිභෝගික ධාතුන් වහන්සේලාට බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් අරමුණු කරන බෝධි රාජයන් වහන්සේලා, ප්‍රතිපිලිම වහන්සේලා, සංකේත වස්තුන් යමක් ඇද්ද ඒ සියලු උද්දේශික ධාතු වහන්සේලාද අරමුණු කරගෙන වන්දනා කරන විශේෂයෙන්ම මේ තුන් ලෝකයේම බුදුරජාණන් වහන්සේගේ සිවුරු ධාතුවක් තැන්පත් වෙලා තියෙන උදාරතර සෑරදානන් වහන්සේ නමක් තමයි අපේ ඉදිරි පිට මේ වැඩ ඉන්නේ. මේ චෛත්‍ය රාජයන් වහන්සේගේ ධාතු ගර්භය තුල බුදුරජාණන් වහන්සේගේ ජල සාටකය සිවුරු ධාතුව තැන්පත් වෙලා තියෙනවා. අන්න පාරිභෝගික ධාතු චෛත්‍යයන් වහන්සේ නමක් අපේ ඉදිරිපිට වැඩ ඉන්නවා. ඒ උත්තම ත්‍රිවිධ ධාතු චෛත්‍යයන්ට අපගේ නමස්කාරය වේවා කියලා සිටිනවා. වන්දාමි චේතියං සම්බං සම්බඨාමි සුපතිත්තිතං ශාරීරික ධාතු බුද්ධ රූපං සකලං සදා බුද්ධං ධම්මං ච සංඝං සුගත තනු භවා ධාතු යෝ ධාතු ගන්ධේ
ලංකායන් ජම්බුදීපේ තිදස පුරවරේ නාගලෝකේ චතුපේ සබ්බේ බුද්දස්ස බිම්බේ සකල දස දිසේ කේසලෝමා විධාතුන් වන්දේ සබ්බේ කිබුද්දං දස බල තනුජං බෝධිචේතියං නමාමි. පින්තුනි, දැන් ඔබ හැමෝම නවගුණ වැල් අරගෙන ඒ අනන්ත බුද්ධ ගුණය අටෝරාසියක් වර සත්‍යයනා කිරීම ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි අදිෂ්ඨානයක් කරගන්න විශේෂයෙන්ම ධම්මපරායන පදනමේ සැදැහැති සියලු දෙනාම අවුරුදු කිහිපයක ඉඳලා ධම්මපරායන සේනාසන නිර්මාණය කර ගැනීම වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා. ඒ අය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ ධම්මපරායන සේනාසනේ නිමවා ගැනීම සඳහා ගිහි පැවිදි බොහෝ දෙනෙකුට සමත විදසුන් බහුන් ගුණ දියුණු කරගෙන ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය අවබෝධ කර ගැනීම පිණිස ඒ උතුම් පින් බිම නිමවීමට මේ උතුම් බුද්ධානුභාවය ආශිර්වාදයක් වේවා. එමෙන්ම මේ පැමිණි වැඩවදාළ ඒ ස්වාමින් වහන්සේලාටද සදැහැති ඔබ හැම දෙනාටද සිත් සතන් තුළ යම් අදහසක් පැතුමක් බලාපොරොත්තුවක් අදිෂ්ඨානයක් ඇත්නම් ඒ සියලු පැතුම් බලාපොරොත්තු සම්මා සංකල්පන සමෘද්ධ වීම පිණිස මේ බුදු ගුණ ආවර්ජනය ආනුභාවයක් වේවා. මේ ලංකාද්වීපයට විශේෂයෙන්ම දැහැමි පාලකයන් බිහිවෙලා මේ නිර්මල බුදු සසුන තව බොහෝ කාලයක් නිර්මලව පවත්වා ගන්න උතුම් සංඝ සසුන බැදලේවා. දැහැමි පාලනයක් උදා වේවා. ඒ වගේම මේ නිර්මල බුදු සසුන අමුවේ විකෘති කරන සද්ධර්ම ප්‍රතිරූපකයන්ගේ බල බිඳේවා. නිර්මල ප්‍රතිපත්ති ගරුක සංගරුවන තව තවත් වැජඹේවා. නිර්මල ධර්ම ශාසනය ලෝකයේ බොහෝ කාලයක් පවතිවා. අධිකනින් අටෝ රාශියක් වර බුදු ගුණ මෙසේ අපි සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. තිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. තිපිසෝ භගවා
බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං
Buddho Bhagavati Tipiso Bhagava Araham Samma Sambuddho Vidyacharana Sampanno Sugato Lokavidu Anuttaro Purisa Dhamma Sarati Sattha Deva Manussanam Buddho Bhagavati Tipiso Bhagava Araham Samma Sambuddho Vidyacharana Sampanno Sugato Lokavidu Anuttaro Purisa Dhamma Sarati Sattha Deva Manussanam Buddho Bhagavati Tipiso Bhagava Araham Samma Sambuddho Vidya Sampanno Sugato Lokavidu Anuttaro Purisa Dhamma Sarati Sattha Deva Manussanam Buddho Bhagavati Tipiso Bhagava Araham Samma Sambuddho Vidyacharana Sampanno Sugato Lokavidu Anuttaro Purisa Dhamma Sarati Sattha Deva Manussanam Buddho Bhagavati Tipiso Bhagava Araham Samma Sambuddho Vidyacharana Sampanno Sugato Lokavidu Anuttaro Purisa Dhamma Sarati Sattha Deva Manussanam Buddho Bhagavati Tipiso Bhagava Araham Samma Sambuddho Vidyacharana Sampanno Sugato Lokavidu Anuttaro Purisa Dhamma Sarati Sattha Deva Manussanam Buddho Bhagavati Tipiso Bhagava Araham Samma Sambuddho Vidyacharana Sampanno Sugato Lokavidu Anuttaro Purisa Dhamma Sarati Sattha Deva Manussanam Buddho Bhagavati Tipiso Bhagava Araham Samma Sambuddho Vidyacharana Sampanno Sugato Lokavidu Anuttaro Purisa Dhamma Sarati Sattha Deva Manussanam Buddho Bhagavati Tipiso Bhagava Araham Samma Sambuddho Vidyacharana Sampanno Sugato Lokavidu Anuttaro Purisa Dhamma Sarati Sattha Deva Manussanam Buddho Bhagavati Tipiso Bhagava Araham Samma Sambuddho Vidyacharana Sampanno Sugato Lokavidu Anuttaro Purisa Dhamma Sarati Sattha Deva Manussanam Buddho Bhagavati Tipiso Bhagava Araham Samma Sambuddho Vidyacharana Sampanno Sugato Lokavidu Anuttaro Purisa Dhamma Sarati Sattha Deva Manussanam Buddho Bhagavati Tipiso Bhagava Araham Samma Sambuddho Vidyacharana Sampanno
සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු
අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං
සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති තිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං
භගවාති තිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති තිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති තිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ
භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති
සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ
විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති පිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති පිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති පිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති පිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති පිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති පිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. පින්තුනි, බුදු ගුණ ශාන්තියට සමවදින ඇස් දෙක පියාගෙන ඒ අනන්ත බුදු ගුණ සිතින් මෙසේ මෙනෙහි කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා
සම්බුද්ධෝ සියලු කෙලෙසුන් නැසූ බැවින් අරහං වනසේක සම්බුඥානයෙන් චතු සත්‍ය අවබෝධ කරගනිමින් සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ත්‍රිවිද්‍යාඥානයන්ගෙන් අෂ්ට විද්‍යාවන්ගෙන් පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත වෙමින් විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ අශුද්ධ මාර්ගයන් දුරලුවදෙමින් මධ්‍යම ප්‍රතිපදාවෙන් වැඩම කළදෙමින් පිරිසිදු කාය කර්ම ඇති බැවින් පිරිසිදු වචී කර්ම ඇති බැවින් පිරිසිදු මනෝ කර්ම ඇති බැවින් සුන්දර ගුණ ඇති බැවින් සුගත නම් වනසේක සුගතෝ ලෝකයෙන් නිදුණු බැවින් ලෝකෝත්තර ධර්ම ඇති බැවින් ලෝක විදු නම් වනසේක ලෝක විදු සීලයෙන් උත්තම වූ බැවින් සමාධියෙන් උත්තම වූ බැවින් ප්‍රඥාවෙන් උත්තම වූ බැවින් උත්තම දහමින් ලෝක සත්වයා දමනය කළ බැවින් අනුත්තර පුරිස ධම්මසාරති නම් වනසේක අනුත්තර පුරිස ධම්මසාරති අනුත්තර පුරිස ධම්මසාරති අනුත්තර පුරිස ධම්මසාරති දෙව්මිනිසුන්ට සසර දුකින් මිදීමට ධර්ම මාර්ගය පෙන්වා දෙන බැවින් අසහාය ගුරු උපදේශක වන බැවින් සත්තා දේව මනුස්සානම් වනසේක සත්තා දේව
කෙලෙස් දුරු කළ බැවින් අවබෝධයට පත් වූ බැවින් අවබෝධය බෙදා දෙන බැවින් බුද්ධ නම් වනසේක. බුද්ධෝ 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 භාග්‍යවත් ගුණ ඇති බැවින් ක්ලේශ භග්න කළ බැවින් නික්ලේශී වූ බැවින් ගුණ දරා වැඩ සිටිය බැවින් මන දරා වැඩ සිටිය බැවින් භගවා නම්බනසේක. භගවා අරහං ගුණ අනන්තයි සම්මා සම්බුද්ධ ගුණ අනන්තයි විද්‍යාචරණ සම්පන්න ගුණ අනන්තයි සුගත ගුණ අනන්තයි ලෝක විදූ ගුණ අනන්තයි අනුත්තර පුරිස ධම්ම සාරති ගුණ අනන්තයි සත්තා දේව මනුස්සානම් ගුණ අනන්තයි බුද්ධ ගුණ අනන්තයි භගවා ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ බුදු ගුණ අදහස් දුරු වේවා නපුරු අදහස් නොමවේවා පිරිසිදු කුසල සිත් උපදීවා දහම් සිත් පහළ වේවා නිමල සිතුවිලි උපදීවා කෙලෙස් ගිහි දැල් නිවේවා නිසනසීම ලබත්වා ලෝභසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුක්ඛත් පත්තාච නිදුක්ඛා භයත් පත්තාච නිබ්බයා
සෝකප්පත්තාච නිස්සෝකා හුන්තු සබ්බේති පානිනා සාදු සාදු සාදු. සුපින්වතුනි, ජීවිතයක් ලැබපු අපි, ජීවිතයක් ගෙවන්න වෙරදරන අපි සෑම මොහොතකම හොයපු දෙයක් තිබුණා. ඒක තාමත් හොයාගන්න බැරුව, ලබා ගන්න බැරුව තාමත් අපි ඒ දේ හොයා දුක් විඳිනවා. රූපයක් පාසා දකින්න, අසන ශබ්දයක් පාසා, දැනෙන ගඳ සුවඳක් පාසාම, දැනෙන ස්පර්ශයක් පාසාම, හැඟෙන සිතුවිල්ලක් පාසාම මේ ලෝකවාසී සෑම සියලු සත්වයක්ම හොයන දෙයක් තියෙනවා. ඒ තමයි සතුට, සුවය, සහනය, සැනසෙල්ල. හැබැයි දකින්න රූපයකින්වත්, හොයන රූපයකින්වත්, අහන ශබ්දයකින්වත්, ඇසෙන ශබ්දයකින්වත්, දැනගන්න ගඳ සුවඳකින්වත්, ලබන විඳ ගන්න සැප පහසකින්වත් මේ ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයේ හෝ බ්‍රහ්ම ලෝකයේ හෝ එකම සත්වයක්වත් හොයන, පතන, ලබන සතුට, සැනසෙල්ල උරුම කරගෙන නැහැ. මේ ලෝක සත්වයා හැමදාම ඒ සතුට, සැනසීම හොයමින් වෙහෙසෙනවා. හොයමින් අපමණ දුක් විඳිනවා. ඒ හොයාගෙන ජීවිතය විඳවනවා. පින්නතුනි, හැම කෙනෙක්ම සැනසෙල්ල හොයනවා. මේ ලෝකයේ සැනසෙල්ල ලැබෙන එකම ධර්මයක් තියෙනවා. ඒ තමයි උතුම් වූ නිර්මල ශ්‍රී සද්ධර්මය. අන්න ඒ නිර්මල ධර්මය අවබෝධ කරගත් උත්තමාවිය නිවි සැනසෙල්ලටපත් වුණා. ඒ උතුම් ධර්මය අභියස අපි අද මොහොතක් නිවීමට, සැනසෙල්ලටපත් වුණා. පින්නතුනි, සැනසෙල්ල, සහනය හොයන හැම කෙනෙක්ටම මේ උතුම් බුදු ගුණ වඩන්න කියන්න, ඒ බුදු ගුණ අරමුණු කරන්න කියන්න, යම් කෙනෙක් ජීවිතයක අස්සසිල්ලක් බලාපොරොත්තු වෙනවා නම්, කායික හෝ මානසික හෝ යම් සහනයක් බලාපොරොත්තු වෙනවා නම්, ඒ හැමතෙම ඒ සහනය සුවය ලං කර දෙන මහා බලයක් තමයි බුදු ගුණ කියලා කියන්නේ. යම් කෙනෙක් මානසික අසහනයෙන් ඉන්නවා නම් බුදු ගුණ වඩන්න, බුදු ගුණ වඩන්න කියලා දෙන්නේ. යම් කෙනෙක් මානසික උම්මත්තක භාවයෙන් ඉන්නවා නම් බුදු ගුණ වඩන්න, බුදු ගුණ වඩන්න කියලා කියන්නේ. යම් කෙනෙක් අසංසිඳුණු, විසිරුණු, හැදිවුණු මනසකින් ඉන්නවා නම් ඒ හැම කෙනෙකුටම බුදු ගුණ වඩන්න, බුදු ගුණ වඩන්න කියලා කියන්නේ. යම් කෙනෙක් දහසකුත් එකක් ප්‍රශ්න, කරදර, තාඩන, පීඩන, නිന്ദා, අපහාස විඳින්න ඉන්නවා නම්, දුක් බරිත වී ඉන්නවා නම්, හැඬු කඳුලෙන් ඉන්නවා නම්, අතීතයේ කරපු, කියපු, විඳපු දේවල් ගැන හිතා දුක් වෙනවා නම්, සෝසුසුම් හෙලනවා නම්, ඒ හැම කෙනෙකුටම බුදු ගුණ වඩන්න, බුදු ගුණ වඩන්න කියලා දෙනවා. යම් කෙනෙක් කායිකව දුක් විඳිමින්, රෝග වේදනා විඳිමින් යම් කෙනෙක් අසහනයෙන් සිටිනවද, ඒ හැම කෙනෙකුටම බුදු ගුණ වඩන්න, බුදු ගුණ වඩන්න කියලා දෙනවා. ඒ තරම් පින්නතුනි ජීවිතයට මහා බලයක් ලැබෙනවා බුදු ගුණ වැඩිම තුලින්. පින්නතුනි, මෙබඳු බුදුපා පහස ලද
උත්තම පුණ්‍යවන්ත භූමියක තැන්පත් වෙලා අපි මේ බුදු ගුණය ලැබුවේ. මෙතනින් නතර නොවි ඔබත් මේ නව ගුණ වල අතට අරගෙන සෑම දවසකම බුදු ගුණ වඩන බුදු බලය ලබන්නේ බවට පත් වෙන්න. පින්වතුනි, ඔබේ ජීවිතය ප්‍රතාපවත් ජීවිතයක් බවට පත් වෙයි. ඔබේ ජීවිතයට අඳුරක් අගාධයක් පැමිණ නැත්නම් ඒ සියලු අඳුරු අගාධ දුරු වෙලා ප්‍රභාස්වර ජීවිතයක් ලබයි. පින්වතුනි, ඔබ දන්නවා නේද? සිත් සතන් සුවපත් කරපු විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේ නමක් හිටියා. ගංගොඩවිල සෝම මහා ස්වාමීන් වහන්සේ කියලා. මම උන්වහන්සේගේ ලිපියක් කියවලා තියෙනවා. උන්වහන්සේ කියනවා මට මේ තරම් ලෝකයා ඉදිරියේ නිර්භයව බණ කියන්න ලැබුණේ බුදු ගුණ ලැබීමේ අනුහසින් කියලා. උන්වහන්සේට මේ තරම් ලෝකයාගේ සිත් පුබුදවන්න බණ කියන්න වාක් විලාසයක් ලැබුවේ බුදු ගුණ වැඩිීමේ අනුහසින් කියලා කියනවා. මොනතරම් මිනිස්සු වාද විවාද කළත් නිර්භීතව ඒ වාද දමනය කරන්න වාද ජය ගන්න මට අනුහසක් ලැබුණේ බුදු ගුණ වැඩිීමෙන්මයි කියලා උන්වහන්සේ විස්තර කරලා තියෙනවා. බුදු ගුණ වඩපු උතුමන් අතර අග්‍රතැනටපත් උනේ බෝධිසත්ව ගුණෝපේත නා වූනේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ. අපි අහලා තියෙන විදිහට කෝටි ගණනක් බුදු ගුණ වඩලා තිබුණා. ඊට වඩා වඩපු උතුමන් හිටියා. අපි අහලා තියෙන උන්වහන්සේ පින්තුනි බලන්න උන්වහන්සේගේ සියතින් ලියපු චරිත කතා පොත කියවලා බලන්න. උන්වහන්සේ දවසින් දවස බලවත් උනේ කන බොන කෑමෙන් දීමෙන් නෙමෙයි. උන්වහන්සේට පුදුම අසනීප ගොඩක් තිබුණේ. හැබැයි උන්වහන්සේ අභීත සිංහ රාජයෙක් වගේ සීල තේජසින් ගුණ තේජසින් බැබළුනේ බුදු ගුණ වැඩිීමේ අනුහසින්. උන්වහන්සේගේ මතක ශක්තිය, ධාරණ ශක්තිය, ප්‍රඥා කෞශල්‍ය ලබා ගත්තේ වෙන කිසිම දෙයකින් නෙමෙයි බුදු ගුණ වැඩිීමේ අනුහසින්. ඔබත් ඔබේ ජීවිතයේ ප්‍රතාපවත් බවක්, නිර්භය බවක්, පෞරුෂයක් බලාපොරොත්තු වෙනවා නම් බුදු ගුණ වඩන්න, බුදු ගුණ වඩන්න, බුදු ගුණ වඩන්න. ඔබේ දරුවන්ට ඔබට මතකය ධාරණය නැත්නම් ඔබේ මනසින් ඔබ හීන කෙනෙක් කියලා ඔබට හිතෙනවා නම්, ඔබ අවාසනාවන්තයෙක් කියලා ඔබට හිතෙනවා නම් බුදු ගුණ වඩන්න, බුදු ගුණ වඩන්න, බුදු ගුණ වඩන්න. පින්වතුනි, රෝගයකින් පෙළෙනවා නම්, රෝගයකින් ඔබ වේදනාවෙන් තැවෙනවා නම් ඒ හැම කෙනෙක්ම පින්වතුනි බුදු ගුණ වඩන්න, බුදු ගුණ වඩන්න, බුදු ගුණ වඩන්න. අපි මේ පින්බිමේ කරපු පළවෙනි බුද්ධාන භාවනා වැඩසටහන ඔන්ලයින් තාක්ෂණයෙන් ඕස්ට්‍රේලියා රටේ ඉඳලා අම්මා කෙනෙක් පහදින් හිටියා. ඒ අම්මා ලොකු රෝගයකින් පීඩාවකින් පෙළුණා. ඒ අම්මගේ කනේ කුෂ්ඨ රෝගයක් ඇති වෙලා ඒ කුෂ්ඨ රෝගය නිසා ඒ කුෂ්ඨයෙන් දුගඳක් හමනවා. ඒ දුගඳ නිසාම එතුමියගේ ස්වාමියා අතහැරලා යනවා. එතුමිය බොහෝම දුක් පීඩාවටපත් වෙලා හඬ අවුරුදු ගාණක් ඉන්නවා. අවසානයේදී මෙතුමිය මේ කන හඟවාගෙන කුණු අදින පුංචි රස්සාවක් තමයි ඒ රටේ කරන්නේ. නමුත් අධ්‍යාපනයේ උසස් තනතුරු ගත්ත කෙනෙක්. හැබැයි කිසිම තැනකට යන්න බෑ එතුමියගේ රෝගය නිසා. ඉතින් එතුමිය හඬ තමයි මේ වැඩ කළේ. එතුමියට අහම්බෙන් එතුමියගේ කල්යාණ මිත්‍රයෙක් මේ තැන ඉඳගෙන ඔන්ලයින් තාක්ෂණයෙන් එතුමියට මේ බුද්ධාන භාවනාව වඩන්න අහන්න සැලැස්සුවා. එතුමිය බොහොම වෙහෙසිලා නවගුණ වල අරගෙන පින්නතුනි හැමදාම බුදුගුණ වඩන්න පටන් ගත්තා. බුදුගුණ 20000ක් විතර එතුමිය වැඩිවලු. දෙවනි බුද්ධාන භාවනාව වැඩසටහන කලින් මට කතා කළා. ස්වාමීන් වහන්සේ දිවාරේ මම බුදුගුණ වඩනවා. දැන් මම 20000කට ආසන්නයි බුදුගුණ වඩලා. ස්වාමීනි හරිම පුදුමයි. බෙහෙත් වලින්වත් සුව කරන්න බැරි වෙච්ච මගේ කනේ හටගත්ත ඒ කුෂ්ඨ රෝගය
ස්වාමීන් වහන්සේ මාස දෙකක් යනකොට ඉතාම සුවපත් භාවයට පත් වෙන්න පටන් ගත්තා. කුඩු හැලෙන රෝගයක් තිබුණා. දැන් මේ කුඩු හැලෙන්නේ නැහැ. බිබිලි ඇති වෙලා ඕජස වැඩි වෙලා දුගන්හමන තත්ත්වයක් ඇති වුණා. ස්වාමීන් හරිම පුදුමයි. දැන් මේ බිබිලි සංසිඳලා වේලිලා යනවා. කරන බෙහෙත දැන් වැඩ කරනවා. දැන් ශරීරයට ප්‍රත්‍ය වෙනවා. ස්වාමීන් හඬා වැළපුණු ගති මා තුළ දැන් නැහැ. මං පුදුම මනසකින් ආලෝකයටපත් වෙච්ච මනසකින් ප්‍රබුද්ධ මනසකින් මම වැඩ ටික කරනවා. ස්වාමීනි බුදු ගුණ හරිම පුදුමයි කියලා එතුමිය අපිට මතක් කළා. පින්වතුනි ඒ වගේ සල්ලි දීලා ලබන්න බැරි ජීවිත යහපතක් ජීවිත ආනුභාවයක් ඔබට මේ බුදු ගුණ ආනුභාවයෙන් ලබන්න පුළුවන්. කිව්වොත් විශ්වාස කරන්නේ නැති තරම් ආනුභාවයන් මේ බුදු ගුණ තුලින් ලැබෙනවා. මම මේ අවස්ථාව මතක් කරලා මේ බුදු ගුණ ආනුභාව වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ඔබ හැම කෙනෙක්ම දන්නවා තායිලන්ත වැඩ සිටියා ආචාන් චා කියලා ස්වාමීන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේ ගලකට 108ක් අරගෙන හැමදාම 108 වතාවක් උදේ දවල් රැ බුදු ගුණ වඩනවා. වනාන්තරයේ වනගත වෙලා මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ නව ගුණ වලක් ලැබුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ නව ගුණ වලක් නැති නිසා ගලකට 108ක් තරම් තමයි බුදු ගුණ වැඩුවේ. ස්වාමීන් වහන්සේ නොබෝ දිනකින්ම තවත් ස්වාමීන් වහන්සේ නමක් හමු වෙලා නව ගුණ වලක් ලබා ගන්නවා. ඒ නව ගුණ වලින් සියවර දහස්වර ලක්ෂ ගණන් මේ ස්වාමීන් වහන්සේ බුදු ගුණ වැඩුවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට දවසක් මුහුදකින් එගොඩ වෙන්න සිදු වෙනවා. වෙනත් ප්‍රදේශයකට යන්න වෙනවා. ඒ යන අතරතුර මේ නෞකාව මංකොල්ලකාරයන්ට හවු වෙනවා. සිය ගණනක් මිනිස්සු මේ නැවේ ඉන්නවා. ස්වාමීන් වහන්සේ කලබල වෙන්නේ පැත්තකට ගිහිල්ලා නව ගුණ වලින් බුදු ගුණ වඩනවා. දවස් 3-4ක් යනවා. කන්න කිසිම දෙයක් නැතුව බොන්න වතුර ගොඩක් නැතුව බොහෝ දෙනෙක් හාමතේටපත් වෙනවා. ස්වාමීන් වහන්සේ බුදු ගුණ වඩනවා. අනිත් අය ගිහින් කියන ඔබ වහන්සේ පැත්තකට වෙලා ඉන්න අපිට පිහිට වෙන්න කියනවා. ස්වාමීන් වහන්සේ මේ නව ගුණ වල පෙන්නලා කියනවා මම මගේ පිහිට ලබමින් ඉන්නවා. ඔබ ඔබේ පිහිට ලබන්න බුදු ගුණ වඩන්න කියලා. මේ හැම කෙනෙක්ම පින්නතුනි බුද්ධෝ 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 කියන බුද්ධ භාවනාව වඩන අදට තායිලන්ත ගුරුමි මිනිස්සු ඒ බුද්ධ භාවනාව වඩන ඒගොල්ලෝ බුද්ධෝ බුද්ධෝ කියලා ආරම්භ කරනවා. ස්වාමීන් වහන්සේ ඒ නෞකාවේ පුංචි තැනකට ගිහිල්ලා කකුල් දෙක වතුරට දානවා. නව ගුණ වල අතට අරන් බුදු ගුණ වඩනවා. ඒ ස්වාමීන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා මා මේ ලක්ෂ වතාවකට වඩා වඩපු බුදු ගුණ සත්‍යයක් නම් මේ නෞකාවින් අසරණ මිනිස්සු බුදු ගුණ වඩන බව සත්‍යයක් නම් මේ ලවන ජලය අපි හැම කෙනෙකුටම නිර්මල පානීය ජලයක් වේවා කියලා අදිෂ්ඨානයක් කරනවා. පින්වතුනි ස්වාමීන් වහන්සේ පාත්‍රයට අර ලවන ජලය අරගෙන ටිකක් බීලා බලනවා. පින්වතුනි කිසිම ලුණු රහක් නැහැ. මේ වතුර බොන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අර පාත්‍රයට වතුර අරගෙන ඒ නෞකාවින් හැම කෙනෙකුටම මේ වතුර දෙනවා බොන්න කියලා. කවුරුත් බොන්න කැමති වෙන්නේ ලුණු රස නිසා, පල් වෙච්ච නිසා. පින්වතුනි එක්කෙනෙක් බීලා බලනවා. සාදුකාර දෙනවා මේ වතුර බොන්න පුළුවන් කියලා. ඒක දැකගෙන හිටපු අර මංකොල්ලකාරයෝ ටික ස්වාමීන් වහන්සේගේ අනුහස ආනුභාවය දැකලා සමාව ඉල්ලලා මේ අය නැවත තායිලන්ත මේගොල්ලෝ හිටපු තැනට ගෙනත් පෙරලනවා. මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් නේද කියලා. ස්වාමීන් වහන්සේ කියනවා නෑ මම රහත් වෙලා නෑ. හැබැයි අපි ඔක්කොම බුදු ගුණ ලැබුවා. අන්න ඒ බුදු ගුණ ආනුභාවය නිසා අපි හැම කෙනෙකුටම බුදු බලයක් ලැබුණා. අපි හැම කෙනෙක්ම බේරුණේ මේ ලුණු රස සහිත ජලය මිහිරි ප්‍රණීත ජලයක් වුණේ ඒ බුදු බලය නිසාමයි කියලා ඒ ආචාර්ය ස්වාමීන් වහන්සේ මතක් කළා. ඒක තාමත් ඒ වෘතයේ පුරා වෘතයේ පොත්පත්වල සඳහන් කරලා තියෙනවා.
පින්නතුනි එච්චර ආනුභාවයක් ලබන්න පුළුවන් සත්‍ය වූ විශ්ව බලය එහා ගියපු බලයක් තමයි බුද්ධානුභාවය කියලා කියන්නේ. එබැවින් ඔබ හැම කෙනෙක්ටම මේ බුද්ධානුභාවනාව බුද්ධානුභාවය ජීවිතවල යහපත සැපත ශාන්තිය බලය ශක්තිය උපදවාගෙන මේ බුදු සසුන තුළදීම කෙලෙස් සංසිඳවාගෙන නිවී සැනසෙල්ල පිණිසම හේතු උපකාර උපනිශ්චය සම්පත්තියක් වේවා කියලා අධිසන්නත කරගන්න. යම් කෙනෙක් යම් උතුම් අදහසකින් මේ බුද්ධානුභාවනාවට සම්බන්ධ වුණා නම් ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. ඔබ අප තුළ සිත් තුළ පවතුණු මේ සම්‍යක් සංකල්පනා සමෘද්ධ වේවා. විශේෂයෙන් ධම්මපරායන පදනම වටා ඔබ හැමෝම එක්කාසු වෙලා මේ පින්කම දහසක් බුදුවන හිමිදිරි පාන්දර ඊටාම විචිත්‍රවත් ආකාරයෙන් ශාන්ත ආකාරයෙන් සිදු කරගන්න දායකත්වය ලබා දුන්නා. ගරු කටයුතු අපේ ධම්මදේව ස්වාමීන් වහන්සේ, ධම්ම විලාස ස්වාමීන් වහන්සේ, ධම්ම විජිත ස්වාමීන් වහන්සේ, අපේ කල්යාණ මිත්‍ර කළුබෝවිල අමිතගල්සී ස්වාමීන් වහන්සේ, මාගේ පියාණන් වන ඒ දෙමටකොඩ අරියදස්සී ස්වාමීන් වහන්සේද මේ අවස්ථාවට වැඩම කළා. ස්වාමීන් වහන්සේලාට මාගේ උතුම් ගෞරව ආශිර්වාදය වේවා කියලා මනසෙත් පතනවා. මේ පින්කම වෙනුවෙන් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මෙතන ඉන්න හැම කෙනෙක්ම සම්බන්ධ වුණා. එනිසා මම එක නම් සඳහන් කරන්නේ නැතුව මේ පින්කම වටා රොක් වෙච්ච එක් වෙච්ච ඔබ හැම කෙනෙක්ම මේ පින්කමේ කොටස්කරුවෙක්. දෑත නළල මත තියලා වන්දනා කළා නම්, එක සමන් මලක් පිදුවා නම්, එක පහන් දැල්ලා පහන් සිලක් දැල්ලුවා නම් ඔබ හැමෝම මේ පින්කමේ ප්‍රධාන දායක කොටස්කරුවන් බවට පත් වෙනවා. ඒ නිසා අපි ධම්මපරායන පදනමේ දායක පින්වතුන් එකතු වෙලා මෙබඳු උතුම් පින්කමක් බොහෝ දෙනෙකුගේ වැඩ පිළිස සිද්ධ කළා. ඒ ධම්මපරායන පදනමේ සදහති සියලු දෙනාට, ඒ වගේම මේ අවස්ථාවට සැපමිනෙන ඔබ හැම දෙනාට අද උදෑසන පුංචි සංග්‍රහයක් සංවිධානය කළේ ජිතේන්ද්‍ර ගුණතිලක මැතිතුමා. එතුමාගේ ජන්මදිනය හෙට හෝ අනිද්දා දිනේ දීලා තියෙනවා. නිසා එතුමාගේ ජන්මදිනය සිහිපත් කරගෙන මේ සදහැති පිරිසට උදෑසන සංග්‍රහය සිද්ධ කරනවා. ඒ ජිතේන්ද්‍ර මැතිතුමාගේ දයාබර පියාණන් වන ඔලිවර් ගුණතිලක, ඒ දයාබර පියාණන්ට, ඒ වගේම ගීතා ගුණතිලක දයාබර මෑණියන්ට, ඒ බිරිඳ දියණිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට මේ උදාරතර පින කුසල බලයේ ආශිර්වාද ආනුභාවයක් වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මේ ශබ්ද විකාශන යන්ත්‍රයන් දායකත්වයේ දැරුවේ පින්වත් කපිල හෙට්ටියාම මැතිතුමා, දීපමාලී මැතිණිය ඇතුළු අය. ඒ දීපමාලී මැතිණියගේ දයාබර මෑණියන් වහන්සේටද, ඒ පවුලේ සියලු දෙනාටද යහපත සැපත සැනසෙල්ල දිගාසිරි සාන්තිය පිණිස මේ උතුම් ආනුභාවය ජීවසක් වේවා කියලා ඉස්සෙල්පතමු. මේ මල් සපයන්ට දායක වුණා ඔබ හැම කෙනෙක්ම ඒ මල් රැගෙන ඉන්න, ඒ මල් පෙති සකස් කරන්න පින්වත් ලහිරු රවිසංක පුතණුවන්, ගිරංචි කන්දේ සදැහැති දායක පින්වත් හැම දෙනාම මේ අවස්ථාවට දායක වුණා. එබැවින් ඔබ හැම දෙනාටම ඒ වගේම අපට කිසිම පලිබෝධයකින් තොරව මේ පින්කම සිදු කරන්න දායක වුණු උදව් වුණු සෑම දෙනාටම අපි ආශිර්වාද කරන සෙත් පතනවා. ඔබ හැම දෙනාටම මේ බුද්ධානුභාවනාමය ආනුභාවය ජීවිතවලට ජීව ශක්තියක් ආනුභාවයක් සැනසෙල්ලක් පිණිස වේවා. මාහට අද දින පැවිද්දදී වදාළ මාගේ ගුරු දේවෝත්තමවර ගරු කටයුතු මට නම කියන්නට අවසර ලැබේවා. ආභිධම්මික කොරතට වෙස්සබූ මහා ස්වාමීන් වහන්සේට මේ උතුම් කුසලානුභාව බලය නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය පිණිස
ආශිර්වාදයක් වේවා. මට මේ පැවිදි මගට සිත් සතන් බිහි කළ මාගේ පරම කල්යාණ මිත්‍රෝත්තමවර කළුගෝවිල අමත ගවේෂී උතුම් ස්වාමීන් වහන්සේටද මේ උතුම් කුසලානුභාවය උන්වහන්සේට මේ ජීවිතය තුළදීම භව නිරෝධය පිණිස ආනුභාවයක් වේවා. මාව මෙලොවට බිහි කරපු මාගේ මෑණියන් පියාණන් ඇතුළු මට මේ දහම් මගට මඟ පෙන්වන්නට පුංචි කාලේ ඉඳලා මගේ සුචරිතය අභිවර්ධනය කරපු ආර්.කේ.ඩී. පොඩිහාමිනේ මව්තුමිය ඒ.ඩී. විල්සන් පෙරේරා පියතුමන් ඇතුළු ඒ පවුලේ හැමෝටම මියගිය දෙමව්පියන්ට ඒ පවුලේ හැම දෙනාටම සසර වසන තුරාවටම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න මේ කුසලයේ ආනුභාවයක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මට මේ පැවිද්දටපත් වෙන්න මූලිකවම දායක වුණු මූලිකවම කල්යාණ මිත්‍රයන් බවට පත් වුණු ඒ ගරු කටයුතු ප්‍රියදස්සී ස්වාමීන් වහන්සේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේවද මා මේ අවස්ථාවේ සිහිපත් කරමි. ඒ ස්වාමීන් වහන්සේලාටද මා මේ උතුම් කුසලයේ ආශිර්වාදාත්මකව අනුමෝදන් කරමි. මා මේ පින්කම් පුණ්‍යානුමෝදනාව සිදු කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරලා මේ පින්කම අවසන් කරන්න අපේ ගරු කටයුතු කළුබෝවිල අමත ගවේෂී ස්වාමීන් වහන්සේට බාර කරනවා. සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. අද දහසක් බුදුන් පුදවන උදෑසන මේ පූජනීය සුද්ධ භූමිය තුළ මහා සංඝ රත්නය ලොබ සියලු දෙනාම ගිහියන් වශයෙන් පංචශීලයේ පිළිපැමිණි මහා සංඝ රත්නය උන්වහන්සේලා ආරක්ෂා කරන පාතිමෝක්ෂ ශීලාදී කීතා ඉතාම තෙරුවන් පිළිබඳ භක්තියෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ චෛත්‍යරාජානන්ත ජීවමාන බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා හා සමාන සුවඳ පැන් සුවඳ මල් පිරිසිදු වැලි ආදී අතුරමින් සුවඳ දුම් පූජා කරමින් ශීර පායාස සහිත සම්බුද්ධ පූජාව පවත්වීම තුළින් සියලු දෙනාම අප්‍රමාණ කාමාවචර කුසලයන් නිර්මාණය කරගත. ඒ වගේම බොහොම විරලව මෙවැනි බුද්ධ භූමියක් තුළ දහසක් බුදුන් පුදවන උදෑසන භාග්‍යවත් අරහත් දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තුළ පවතින ඒ අනන්ත අප්‍රමාණ බුද්ධ ගුණය 108 වාරයක් සජ්ජායනා කරමින් අනතුරුව බුද්ධානුස්සති භාවනාවේ යෙදෙමින් විශ්වයේ පවතින උතුම් වූ බුද්ධ ශක්තිය මේ ස්ථානයට මේ ශ්‍රී ලංකා ද්වීපය තුළ ස්ථාපනය කරගන්න අතර ඔබගේ අධ්‍යාත්මික දියුණුව ඒ වගේම ලෞකික දියුණුව පිණිස බුද්ධ ගුණය මත පිහිට සත්‍යක්‍රියා කිරීම තුළින් එසේම මහා සංඝ රත්නයට ගෞරව දැක්වීමෙන් අනතුරුව පැමිණෙන සියලු දෙනාට සංග්‍රහ කිරීම ආදී වශයෙන් අද දවසේ ජනිත වූ සකල කුසල සම්භාර ධර්මියෝ අල්පේශාක්‍ය මහේශාක්‍ය ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සියලු දෙවියන් මේ කොට කැලණිය සුද්ධ භූමියට අධික්ෂිත වූ සියලු දෙවියන් මේ ප්‍රදේශයේ බාහිර විදේශන් දෙවියන් ඇතුළු නිරන්තරයෙන් අපේ අනුමුදස්සේ ස්වාමීන් වහන්සේ දිනපතා උදේ සවස පුණ්‍යානුමෝදනා සිදු කරමි. ආර්ය සුමන සමන්දි විරාජෝත්තමයන්න් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා ඔබ සමට අධිග්‍රහිත වූ භූමස්ත ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ධර්ම පරායන පදනමට අධිග්‍රහිත වූ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා මෙසේ පින් දෙමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං
චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදා. පින් අනුමෝදන් වූ සියලු දෙවියන් අද දවසේ අවුරුදු වර්ෂ 13ක උත්තරීතර ප්‍රෞද්ධ ජීවිතය අනුස්මරණය කරන අපගේ කල්යාණ මිත්‍ර සහෝදර දෙමළපොළ අමතකගේ දෙමළපොළ අනුමදස්සී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ඔබ සැමටත් විශ්වයේ ඇතිවන නොයෙකුත් ව්‍යසන විපත්ති අතුරු අන්තරායන් ජීවිත දිවා රාත්‍රී දැක්කී ආරක්ෂා කරත්වා. ගිහි ඔබ ජීවත් වීම පිණිස සිදු කරන යම් ආර්ථික පහසු විහරණය තමන්ගේ දූ දරුවන්ගේ